ඇයි ළමයි? අපි සරලවම ICT ඉගෙන ගන්න ඕන? තොරතුරු හා sannivedana තාක්ෂණය කියන පාඩමේ පළවෙනි කොටස දත්ත හා තොරතුරු කියන මේ කොටස අපි සරලව ඉගෙනගෙන බලමු. එතකොට ඔයාලටම වෙනස දැනගන්න පුළුවන්. අපි දැන් පාඩමට යමු. ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. හැබැයි අපි නිතරම වගේ පටලව ගන්න දෙයක්. ඒ තමයි දත්ත සහ තොරතුරු. දැන් මේ වචන දෙක අහුවම එක වගේ නේද හිතෙන්නේ? ඒත් ඇත්තටම මේ දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. අපි බලමු මේ වෙනස හරියටම මොකක්ද කියලා. මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ගඩොල් ගොඩකුයි ඒ ගඩොල් ටිකෙන්ම හදපු ලස්සන ගියකුයි අතර මොන වගේ වෙනසක්ද තියෙන්නේ? එකක් නිකම්ම අමුද්‍රව්‍ය ගොඩක් විතරයි. අනික තමයි ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදපු හරියටම අර්ථයක් තියෙන පාවිච්චිට ගන්න පුරුවන් දෙයක්. මේ උදාහරණය හොඳට මතක තියාගන්න. මොකද දත්ත සහ තොරතුරු අතර වෙනස තේරුම් ගන්න තියෙන හොඳම විදිය මේක තමයි. හරි. එහෙනම් අපි අපේ ගේ හදන කතාවේ පළවෙනි පියවරට යමු. ඒ තමයි අමුද්‍රව්‍ය හොයාගන්න එක. තොරතුරු තාක්ෂණයේදී අපි මේ අමු කරුණු වලට තමයි දත්ත කියලා කියන්නේ. අපි බලමු දත්ත කියන්නේ ඇත්තටම මොනවද කියලා. හරිම සරලයි. දත්ත කියන්නේ කිසිම තේරුමක් නැති, සකස් කරලා නැති අමු කරුණු, ඉලක්කම්, සංකේත වගේ දේවල්. හරියට අර ගියක් හදන්න ගෙනාපු ගඩොල් ගොඩ වගේ තමයි. ඒ ගඩොල් ටිකට තනියම කිසිම වටිනාකමක් නැහැනේ. ඒක නිකම්ම ගොඩක් විතරයි. මෙන්න බලන්න. දත්ත වලට නියම උදාහරණයක්. මේ ඉලක්කම් ටික දිහා බැලුවම අපිට පේනවා. ඒත් මේවා මොනවද? මේවා කාගේද? මොන විෂයට ආධාර ලකුණුද? ඇයි මේවා වැදගත්? කිසිම දෙයක් හිතාගන්න බෑ. මේවා නිකම් ඉලක්කම් ටිකක් විතරයි. හරි. දැන් අපේ ළඟ අමුද්‍රව්‍ය, ඒ කියන්නේ දත්ත තියෙනවා. දැන් තමයි වැදගත්ම දේ. අපි කොහොමද මේ අමු ගඩොල් ගොඩෙන් ලස්සන ගයක් හදන්නේ? අන්න ඒකට තමයි අපි තොරතුරු කියලා කියන්නේ. බලමු තොරතුරු කියන්නේ මොකක්ද කියලා. තොරතුරු කියන්නේ අර අපි මුලින් දැකපු අමුදත්ත ටික අරගෙන ඒවා පිළිවෙලකට සකස් කරලා අර්ථයක් දුන්නම අපිට ලැබෙන දේ. හරියට ගඩොල් ටික පිළිවෙලට තියලා බදාම දාලා ලස්සන බිත්තියක් හදනවා වගේ වැඩක්. අන්න ඒකට තමයි සකසීම කියන්නේ. දැන් බලන්නකෝ මේ වෙනස. අර අපි කලින් දැක්ක කිසිම තේරුමක් නැති ඉලක්කම් ගොඩ දැන් ළමයින්ගේ නම් සහ විෂයන් එක්ක පිළිවෙලකට වගුවක දාලා. දැන් අපිට පැහැදිලිවම පේනවා කවුද මොන විෂයටද ලකුණු කීයද ගත්තේ කියලා. අන්න ඒක තමයි තොරතුරු කියන්නේ. ඉතින් අපි මේ වෙනස සරලවම මෙහෙම මතක තියාගමු. දත්ත කියන්නේ අසංවිධානාත්මක තේරුමක් නැති අමු කරුණු. තොරතුරු කියන්නේ ඒ වාව පිළිවෙලකට සකස් කරලා අර්ථයක් දුන්නම ලැබෙන ප්‍රතිඵලය. එකක් තමයි ආරම්භය, අනෙක තමයි අවසානය. තොරතුරු වල බලය කොච්චරද කියලා මේකෙන් පැහැදිලිවම පේනවා. අර දත්ත ටික සැකසුවට පස්සේ තමයි අපිට හොයාගන්න පුරුවන් වෙන්නේ විශාන් තමයි 78.6ක සාමාන්‍යයක් අරගෙන පන්තියේ පළවෙනියා වෙලා තියෙන්නේ කියලා. දත්ත විතරක් තිබුණා නම් මේක කවදාවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ කතාව ඉලක්කම් වලට විතරක් සීමා වෙන්නේ නැහැ. අපි වටේ තියෙන ඕනම දෙයකට මේක අදාළ කරගන්න පුළුවන්. අපි බලමු ටිකක් වෙනස් උදාහරණයක්. මෙතන වම් පැත්තේ ඉන්නේ වෙන්වෙන්ම ගත්තම පුද්ගලයන් 4 දෙනෙක්. ඒක දත්තයක්. ඒත් ඒ අය අතර තියෙන සම්බන්ධය, ඒ කියන්නේ સંદર્ભය අපි තේරුම් ගත්තම ඒ අය එකම පවුලක් කියලා අර්ථවත් තොරතුරු අපිට ලැබෙනවා. හරි. අපි දැන් පොඩි කියතෙක් බින්දමුද? සාමාන්‍ය දත්ත ගොඩක් ඇතුලේ කොහොමද වටිනා තොරතුරු හැංගිලා තියෙන්නේ කියලා මේ උදාහරණයෙන් අපිට බලා ගන්න පුරුවන්. හැබැයි මේක පැහැදිලි කිරීමක් සඳහා යොදා ගන්න සරල කළ උදාහරණය විතරයි කියලාත් මතක තියාගන්න ඕන. මේ ජාතික හැඳිනුම්පත් අංකේ දිහා බලන්නකෝ. මුලින්ම බැලුවම පේන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් විතරයි නේද? හැබැයි මේක ඇතුලේ ලොකු රහස් ටිකක් හැංගිලා තියෙනවා. ඉතින් මේ රහස්‍ය කේතිය බින්දින්නේ කොහොමද? ඒකට තියෙන්නේ හරිම සරල පියවර 3යි. පළමුව අපි දත්ත කොටස් වෙන් කරගන්නවා. දෙවනුව ඒ දත්තවලට අදාළ නීතිය, ඒ කියන්නේ સંદર્ભය යොදනවා. අවසානයේදී අපිට වටිනා තොරතුරු ලැබෙනවා. මෙන්න පළවෙනි පියවර. අපි හැඳුනුම්පත් අංකයේ මුල් ඉලක්කම් 2, ඒ කියන්නේ 44 කියන දත්තය වෙන් කරගමු. මේකට අදාළ නීතිය තමයි මේකෙන් උපන් වර්ෂය නිරූපණය වෙනවා කියන එක. එතකොට අපිට ලැබෙන පළවෙනි තොරතුර තමයි මේ පුද්ගලයා ඉපදලා තියෙන්නේ 1974 දී කියලා. ඊළඟට අපි බලන්නේ තුන්වෙනි ඉලක්කම. ඒ කියන්නේ 2 කියන දත්තය. මෙතන තියෙන රීතිය තමයි මේ ඉලක්කමෙන් ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගන්න පුළුවන් කියන එක.
ඉතින් 0.4 අතර ඉලක්කමක් නම් ඒ පිරිමි පුද්ගලයෙක්. අන්න ඒ නීතිය පාවිච්චි කරාම 2 කියන නිකන් ඉලක්කම. ඒ කියන්නේ දත්තය මේ හැඳුනුම්පත හිමි පුද්ගලයා පිරිමියෙක් කියන ඊටාම පැහැදිලි තොරතුරක් බවට පත් වුණා. දැක්කනේ දත්තයක් තොරතුරක් බවට පත් වෙන විදිය. හොඳයි. අපි දැන් උදාහරණ කිහිපයක්ම බැලුවා. එහෙනම් මේ හැම දෙයකින්ම අපි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ මොකද්ද? අපි ඒක සාරාංශ කරලා බලමු. මතක තියාගන්න දත්ත සහ තොරතුරු අතර තියෙන තීරණාත්මකම වෙනස තමයි સંદર્ભය. අමු දත්ත ගොඩකට අර්ථයක් වටිනාකමක් දීලා ඒක ප්‍රයෝජනවත් තොරතුරක් බවට පත් කරන මැජික් එක තමයි સંદર્ભය කියන්නේ. එහෙනම් අද කතාවේ සාරාංශය මේකයි. දත්ත කියන්නේ අර අමු ගඩොල් ගුඩ වගේ. තොරතුරු කියන්නේ ඒ ගඩොල් වලින් හදපු ලස්සන ගෙයක් වගේ. ඒ මැජික් එක වෙන්නේ කොහොමද? දත්ත සැකසීම සහ ඒකට સંદર્ભය, ඒ කියන්නේ අර්ථයක් එකතු කරාම. අවසාන වශයෙන් මේ ගැනත් හිතලා බලන්න. කෙනෙක්ගේ පාසල් හැඳුනුම්පතක් ගත්තොත් එහි තියෙන අංක, අකුරු, ඡායාරූපය මේ ඔක්කොම දත්ත. නමුත් ඒ දත්ත ටික එකට එකතු වුණාම ඒ ශිෂ්‍යයා කවුද, කුමන පන්තියද වගේ හරිම වටිනා තොරතුරු ටිකක් නිර්මාණය වෙනවා. ඉතින් දත්ත කියන දේවල් අප වටා හැමතැනම තියෙනවා. වැදගත්ම දේ තමයි ඒවට නිවැරදි સંદર્ભයේ ප්‍රයෝජනවත් තොරතුරු බවට පත් කරගන්නේ. දැන් ළමයි ඔයාලට තේරෙනවා ඇති අපි මේ වගේ සරලව වර්ණ හා රූප සටහන මගින් ඉගෙන ගැනීම කරුණු අවබෝධ කරගන්න කෙතරම් පහසුද කියලා. ළමයි දැන් තිරය දිස්වන මේ ඉන්ෆෝග්‍රැෆික් කාඩ් එක සහ මේ කොටසට අදාළ ෂෝට් නෝට් එක මේ නොමිලේ ලබා ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන WhatsApp channel එකට join වෙන්න. ඊළඟ කොටසෙන් හම්බ වෙනවා.